So okay, other lesson එක. Today's lesson is B. B B ක්‍රියාපද ගැන තමයි කියන්නේ අද. B ක්‍රියාපද. එතකොට මේ B ක්‍රියාපදවලගේ තේරුම් තියෙනවා කීපයක්. ඉන්නවා, තියෙනවා, වෙනවා. අන්න ඒ වගේ තියෙන ක්‍රියාපදේ B ක්‍රියාපදවලගේ තේරුම් කීපයක්. දැන් මේ එකක් තමයි කතා කරන්නේ. B කියලා කියද්දි ඉන්නවා. එහෙම නැත්නම් ඉන්නේ කියලා අපි කියනවා. ඉන්නවා, ඉන්නේ නැත්නම් ඉන්න කියන එකක් තියෙනවා. ඒක ඕඩර් එකක් දෙනවා වගේ, අනකිරීමක් දෙනවා වගේ ස්වරූපෙනුත් තියෙනවා. මෙතනත් තියෙනවා කීපයක්ම. ඉන්න කියන එක තියෙනවා. ඒ කියන්නේ ගහ යට ඉන්න කියලා කියන්න පුළුවන්. මම ඉන්නේ කියන එක කියන්න පුළුවන්. තව තියෙනවා ඉන්නවා කියන එක. ඒගොල්ලෝ ඉන්නවා. ඒ වගේ ගොඩාක් තියෙනවා. එතකොට මෙතන කතා කරන්නේ ඉන්නේ කියලා අපි අර අමෝටම ගද්දි කතා කරද්දී අමෝටම කියනවනේ ඉන්නේ මම ඉන්නේ පන්තියේ අන්න ඒ වගේ වාක්‍ය රටාවක් තමයි කියලා දෙන්නේ. හරි ඉස්සෙල්ලා බලමු අපි B verbs කියන්නේ මොනවද කියලා. B verbs. First of all, let's see what are the B verbs. B verbs තමයි is, am, are. Is, am. මේ B verbs භාවිතා කරන්නේ වර්තමාන කාලේ කියන්නේ present tense එකේ. වර්තමාන කාලේ තමයි මේවා භාවිතා කරන්නේ. present වර්තමාන කාලේ තමයි මේ B verbs තුන භාවිතා කරන්නේ. මේ B verbs තුනත් භාවිතා කරද්දී අර කර්තෘ පදේ කියන්නේ ක්‍රියාව කරන එක්කෙනා වෙනස් වෙනවා. ක්‍රියාපදේ B ක්‍රියාපදෙට ගැළපෙන ඒකට දාලා තියෙනවා භාෂාවේ නීතියක් මෙන්න මේ B ක්‍රියාපදෙත් එක්ක මේ B verb එකත් එක්ක මේ සබ්ජෙක්ට් එක මේ කර්තෘ පදේ තමයි භාවිතා කරන්න කියලා තියෙනවා. right. එහෙම ගත්තාම මෙන්න මේ is කියන එක භාවිතා කරන්නේ he, she, it සහ ඕනෑම ඒක වචන නාමයක්. එහෙම තියෙනවා. එතකොට am භාවිතා කරන්නේ I කියන සබ්ජෙක්ට් එක විතරයි. ඒ කියන්නේ මම කියන එක. ආ භාවිතා කරන්නේ we, you, they. ඔන්න ඔය සබ්ජෙක්ට් එක එක්ක තමයි භාවිතා කරන්නේ ආ කියන එක. එතකොට he කියන්නේ ඔහු, she ඇය, it ඌ එහෙම නැත්නම් ඒක කියන භාවිතා කරනවා. I කියන්නේ මම, we අපි, you ඔයා එහෙම නැත්නම් ඔයාලා කියන අර බහුවචන ස්වරූපයක් තියෙනවා. they කියලා කියන්නේ ඔවුන්, කියන්නේ ගොඩක් අය, එවුන් කියලාත් භාවිතා කරනවා. ඒ වගේම ඒවා කියන්නත් අපි මේක ගන්නවා. මෙතන බලන්න මෙන්න මේක අමතරව දෙයක්. මේ it සහ they මේ දෙක මේකේ තියෙන ඌ ඒක ඌ කියද්දී පණ තියෙන. ඒ කියන්නේ ප්‍රාණවාචී කියන එක animate කියන ගොඩට ගන්නවා. animate ඒක කියද්දී අප්‍රාණවාචී කියන්නේ inanimate. ඔහොම තියෙනවා. එතකොට මේ කර්තෘ පද දෙකේ animate කොටසක් තියෙනවා. ඒ කියන්නේ ඌ කියද්දි පණ තියෙනවා. ඒක කියද්දි පණ නැහැ. කියන්නේ ප්‍රාණ අප්‍රාණවාචී. මෙතනත් එහෙම තමයි. ඔවුන් එවුන් කියද්දි animate ප්‍රාණවාචී. ඒවා කියද්දි පණ නැහැ. එතකොට it සහ they අපි භාවිතා කරනවා ප්‍රාණවාචී සහ අප්‍රාණවාචී දෙකටම. subject they and it we use for animate and inanimate. ප්‍රාණවාචී සහ අප්‍රාණවාචී දෙකට භාවිතා කරනවා. හරි. දැන් අපි යමු මෙන්න මේ ලෙසන් එකට. right. ඊට පස්සේ B verbs තියෙනවා. was, were කියලා මේව භාවිතා කරන්නේ past එකේ. මේක කතා කරන්නේ will be කියලා තියෙනවා future එකේ. will be කියලා තියෙන future එකේ අනාගත කාලේ. තව B එකක් තියෙනවා being කියලා සහ
been කියලා එහෙමත් තියෙනවා. වෙමින් මේක වෙලා කියන අයිඩියා එක එනවා මේ දෙකේ. වෙමින් සහ වෙලා. ඉඳිමින් සහ ඉඳලා. ඔන්න been සහ been කියන. මෙහෙම be verbs කොටසකුත් තියෙනවා. But now I do not go to discuss about these be verbs. මේ be verbs ගැන මම අද සාකච්ඡා කරන්නේ නැහැ. Right. දැන් මම කතා කරන්නේ මෙන්න මේ be verbs තුන ගැන විතරයි. Right. Today I am going to teach you about is, am, are and its usage. අපි ඇත්තටම වැදගත් වෙන්නේ අර ප්‍රායෝගික භාවිතයනේ. ඒ කියන්නේ ප්‍රැක්ටිකලි අපි භාවිතා කරන එක තමයි වැදගත්. ස්පෝකන් එකේ කතා කරන්න හරි ඕනම එකකට වාක්‍යයක් කියවලා තේරුම් ගන්න හරි අපිට අවශ්‍යම වෙන්නේ ප්‍රායෝගික භාවිතය. විශේෂ කරුණු දැනගෙන බේස් එක හදාගත්තාම අවශ්‍ය වෙන කොටස තමයි ඒ. right. වාක්‍යයක් තියෙනවා මෙහෙමන. I am in the class. I am in the class. මේකේ තේරුම තමයි මම am කියන්නේ එතකොට ඉන්නේ in the class පන්තියේ ඔය ඉන්නේ කියන එක. I am in the class. I am in the class. එතකොට I එක්ක මේ am ආවේ මේ. මම ඉන්නේ. මම ඉන්නේ ඔන්න. මම ඉන්නවා. මම ඉන්නේ. in the class. in the class. මේ කොටස වෙනයි. මේ preposition එකක් එක්ක එකතු වෙච්ච කොටසක්. right. එතකොට is ගත්තාම he ගන්න පුළුවන්. heත් එක්ක is. එතකොට ඔහු ඉන්නේ at home. at home. ඔහු ඉන්නේ. ඔහු ඉන්නේ at home ගෙදර. he is at home. he is at home. ආගත්තාම we are. අපි ඉන්නේ on the road. පාරේ. on the road. ඉන්නේ පාරේ. මේක තමයි ප්‍රැක්ටිකලි අපි දැනගන්න ඕනේ. මම ඉන්නේ, මම ඉන්නවා, ඔහු ඉන්නේ, අපි ඉන්නේ. එතකොට මෙතනින් මෙහා එන කොටස මෙන්න මේ මෙතනින් මෙහාට එන කොටස බලන්න කොහොමද ඇවිල්ලා තියෙන්නේ. අපි ඉන්නේ on the road. එතකොට මේ ඉන්නේ කියන be verb එකට ගිහිල්ලා අහලා තියෙනවා මොකද්ද? කොහෙද කියලා මේ. කොහෙද ඉන්නේ? on the road. ඔහු ඉන්නේ. කොහෙද ඉන්නේ? at the home. ගෙදර. කොහෙද ඉන්නේ? in the class. පන්තියේ. එතකොට මෙන්න මේ වගේ වාක්‍ය sentences ඔයාලට ක්‍රියේට් කරගන්න පුළුවන්. හරිම ලේසි. හරි ලේසි ඉංග්‍රීසි භාෂාව. එතකොට එක B තේරුමක් B පදයක තේරුමක් අරගෙන හදාගන්න පුළුවන්. ඉන්නේ කියන එක. තව ඉන්න කියන එකත් ගන්න පුළුවන්. ඉන්නවා කියන එකත් ගන්න පුළුවන්. ඒක යන්නේ වෙනම. ඒක වෙනම වාක්‍ය සිංහල වාක්‍ය සහ ඉංග්‍රීසි වාක්‍ය වෙනම ඒකට තියෙනවා. දැන් මෙතන ඉන්නේ කියන කොටස තමයි ප්‍රායෝගිකව භාවිතා කරන්න try කරන්න. එතකොට ඕගොල්ලන්ට අල්ලගන්න පුළුවන් මෙන්න මේක පැහැදිලිවම. I am in the class. I am at the home. I am in the office. අන්න ඒ වගේ. මම ඉන්නේ කන්තෝරුවේ. මම ඉන්නේ ක්ලාස් එකේ. මම ඉන්නේ ගෙදර. like that. ඒ වගේ. එතකොට මේක අල්ලගන්න හරිම ලේසි කොටසක්. හරි ලේසි ඉංග්‍රීසි.